මං නිකන් අහන්නේ ක්‍රිස්තියානි රොනාල්ඩෝ කියන්නේ කවුද බං? මොන රොනාල්ඩෝ? ක්‍රිස්තියානි රොනාල්ඩෝ. උට නම් මරු වෙන්නේ තමයි නේ. ඔව් ඈ උට හොඳම වැඩේ බං. මොකද ඌ හැම එකාන එක කියනවනේ. සර් ඔබ චාටර් කරලා දැම්ම එක හොඳම වැඩේ. මේක නෙමෙයි. එදා අර මේ මෙසිලා මැච් එක හොර කරලා නේ මං ගහලා තියෙන්නේ. ඕක මහා පිස්සෙක් බං මෙසි කියන්නේ. මොකද්ද බල්ලතෝ කිව්වේ? මොකද මෙයා ඩෝන් ගිහිල්ලා. උඹ ඉතින් මෙසි බුයියන්නේ. ඒක තමයි. යකෝ රොනාල්ඩෝ තමයි නියම ගෝඩ්. ගෝඩ්? අනේ නිකන් පළයන් එනෝ යන්න. ගෝඩ් කියන්නේ නෑ මෙතන බූරුවා. ආය බල්ලතෝ මට දෙඩුවා කියන්නේ. අනිකම් පළයන් බයි යන්න මෙසි මොකෙද්ද බං හොර කරලා මැච් ගහලා වැඩක් නෑනේ. කවුද යකෝ හොර කරලා මැච් ගහුවේ? අනේ මේ තෝයේ මැච් එක බැලුවවත් නෑනේ. තෝ මේ නිකන් ඉඳපන් කට වහගෙන. මැච් බලන්නේ මෙතන මේ TikTok එකේ මැච් බලලා. යකෝ අපි ඒ කාලේ මැච් බලනවා. උඹලා මොනුන්ද? අනිත් එක තමයි රොනාල්ඩෝ මොනවද බං කරලා තියන්නේ? උට වර්ල්ඩ් කප් එකක්වත් නෑනේ. බයිලා කතා කරන්න එපා. මෙසි තමයි වැඩ්ඩා. රොනාල්ඩෝ මොකෙද්ද බං? පිස්සා. අනේ යකෝ වර්ල්ඩ් කප් 6කම ගෝල් ගහපු එකම එක රොනාල්ඩෝ. මෙසි මොකෙද්ද බං? අනික ඵලයන් යන්න. ඔව් දැන් ඉතින් ඕන දෙයක් ඇහුවම කියන්නේ ඌ මේ වර්ල්ඩ් කප් 6ක ගෝල් ගහලා තියෙනවනේ. එච්චරයිනේ බං. අනිත් එක දැන් මෙසි හොර කරලා ගහුවා කියමුකෝ. දැන් මේ උඹලා රොනාල්ඩෝ හොර කරලා ගහුවා නැත්නම් දිනන්න බෑ බං. කො දිනුවේ නෑ නේද? පරාදයි තමයි. යකෝ රොනාල්ඩෝට අවුරුදු 41ක්. අවුරුදු 41කට ඔහොම සෙල්ලම් කරනවා කියන්නේ. අනික ඵලයන් බයන්න. වයසයි නම් මොකටද ඉතින් ඔය ගහන්නේ? නිකන් හිටිය නම් ඉවරනේ බං. මේ උඹට ඒ වැඩක් නෑනේ බං. උඹ කටවහන්න ඉදපන්. අනේ උඹ දන්න ෆුට්බෝල්. නෑ මට නම් වැඩක් නෑ මහත්තයෝ. මට නම් වැඩක් නෑ. මට මොකද? මේ අහපන් මෙසි තමා බං මේ වර්ල්ඩ් කප් මැච් වල වැඩිම ගෝල් ගහලා තියෙන්නේ. ඉතින් එතනින්ම ඔප්පු වෙනවනේ බං. අම්බෝ. උට ඉතින් ඒක විතරනේ බං තියෙන්නේ. ගෝල් 20ක් ගෙව. යකෝ එම්බාප්පේ ඔක පාස් කරනවා. ඊට පස්සේ උට හුලන් තමයි. කඩයි මූක දම උඩගේ යටි කරමද? අනිකම් ඵලයන් බයි යන්න උට කඩන්න වෙන්නේ නෑ ඕක. අනිත් එක තමයි මේ මං නිකන් අහන්නේ ක්‍රිස්තියානි රොනාල්ඩෝ කියන්නේ කවුද බං? මොන රොනාල්ඩෝ? ක්‍රිස්තියානි රොනාල්ඩෝ. යකෝ ක්‍රිස්තියානි රොනාල්ඩෝ නෙමේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඔබ මහා මෝඩයන්නේ ක්‍රිස්තියානි රොනාල්ඩෝ. අයියෝ නෑ මේ ඉස්ලාම් රොනාල්ඩෝ කියපන්. මොන රොනාල්ඩෝ හරි. අනික බලපන් උගේ නම කියව ගන්නව පුළුවන් දෙකට. පිස්සු නමක්නේ දාලා තියෙන්නේ. ඉතින් මේ මෙසිගේ එහෙන නම ලයනල් මෙසි. කැත බලපන් ලයනල්. මොකද්ද? ලයනල් තොපේ සීයා වෙන්නේ නැති. යකෝ ලියෝනල් මෙසි. ලයනල්. ඉතින් මට පොඩ්ඩක් වැරදුනා තමයි. දැන් ඔබ කිව්වේ ක්‍රිස්තියානි රොනාල්ඩෝ කියලා. එහෙනම් ඒක කොච්චර චාටර්ද? මොකද යකෝ මේ තොපි දෙන පොඩි උන් දෙන්නෙක්ගේ මරාගන්නේ? නැහැ සර් මේ මූ කියන මෙසිල හොඳම රොනාල්ඩෝට වඩා. මේකට පිස්සු සර්. සර්ම කියන්නකො සර් මෙසිනේ හොඳ රොනාල්ඩෝ මොකෙද? අනේ මේ මම මෙතන ඉඳලා හොඳට බලන්න හිටියේ. තොපි දෙන්නට උන් දෙන්නගේ නම් දෙකවත් කියා ගන්න බෑනේ. අනේ නිකන් ඉදිල්ලා. බූරුව දෙන්න බොරුවට මේ රණ්ඩු වෙනවා. එන්න මේ ෆුට්බෝල් වල දන්නුන් වගේ. යකෝ ඔය රොනාල්ඩෝටයි මෙසිටයි දෙන්නට වඩා හොඳ එකෙක් ඉන්නවා. උන් දෙන්නට නෑ. නයිමාරයි හොඳ. නයිමාර නෙමෙයි ඊට වඩා හොඳයි වැටමාර කිව්වනම්. මොකද වැටමාර? පලයන්ද. මචං මේ අපේ බස් එකත් පරක් වෙනව නේද බං? ඔව් නේද බං? ඔව් නේ අපි දෙන්න යන් මේ එනස ගිහලා එන්න. මේ හරි යන්න.